ආයතනයට අපිට පොලී පදනම මත ලබා දුන්නු විදේශ පදිංචි ගුත්තානි නයනා ගුණසේකර මැතිණිය පරිත්‍යාගයක් ලබා දුන්න එකයි වෙන්නේ. ඒ ලබා ගන්න අපි ඉතාමත්ම ගෞරවයෙන් ආරාධනා කරනවා ගීතා කුමාරි මහත්මියට. එවැනි පරිත්‍යාග ලබා දෙන්න මම ඉතාමත්ම ගෞරවයෙන් ආරාධනා කරනවා විශේෂ ලංකා ආයතනයේ අධිපති දිනිත සුරංග මහත්මයාට ඔබගේ සුරතින් ඇයට මෙම නිෂ්පාදන පත්‍රය ප්‍රදානය කරන ලෙසට. ගීතා මහත්මියත් වැඩි සිටින අපිට ඔබගේ අදහස් ඉතා වැදගත්. ඉතින් කියන්න ඔබ නිෂ්පාදන කටයුතු කොයි ප්‍රදේශයේද කරන්න බලාපොරොත්තු වෙන්නේ? එතකොට ඒ ප්‍රදේශයට පුළුවන් ඔබගේ නිෂ්පාදන මිලදී ගන්න. අවුරුදු 15ක් විතර දැන් කෝච්චි වල බස් වල සමාදානම් කරන්නේ ගම් පහරාගෙන ගණේ අපිට මම බිස්නස් කරන සීළු ප්‍රදේශෙත් කරනවා. ඇත්තටම මම දන්නේ මේ වගේ මම දුක් දෙනවා මට දැනුවත් කරනවා කොහෙන්වත් ලැබුණේ නැහැ මේ ආයතනය සම්බන්ධව මම විවිධ තැන්වලින් කොට ගන්න විවිධ දුෂ්කරතාවල මුහුණ දෙනවා. ඇත්තටම මම මේ ඉදිරියට බලාපොරොත්තු වෙනවා මේ ආයතනයෙන් දිගටම නිෂ්පාදන කරන්න විතරයි. ඇත්තටම මම හරි සතුටුයි අපේ විශ්යාබාධ ප්‍රජාව මේ වගේ දිනුනයි. බොහොම ස්තුතියි. ඉතින් ඔබටත් වැඩියෙන් විෂය නිෂ්පාදන අලෙවි කරන්න හැකියාව ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා.